තමුසෙට ඕන්නම් බයිනෝ සල්ලි දෙන්නම් කියලා වගේ කතන්දර කියනවා. එහෙම කියන්න බෑ. තමුසෙට ඕන්නම් සල්ලි දෙන්න නෙමෙයි තමුසෙට මේ රූට් පර්මිට් එක දීලා තියෙන්නේ. අකුලාන කිරිබත්වල බස් රූට් එක. ඔබ දන්නවනේ. ඒතර කොහොමද ඒක දුවන්නේ? ඈ කතාවට කියනවා කඩලකොට තුනකුත් ඉවර වෙලා ඕන්නම් පස්සේ පිටිපසට හැරිලා මේ ත්‍රිවිල් එකකත් එන්න වෙලා තියෙනවා ඔබට මේ රූට් එකේ කියලා. මේ වගේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සහ මිනිසුන්ගේ වගකීම් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි යෝජනා කරනවා. ලයිට් ටිකක් ගහගත්ත පළියට, තොරම්බල් ටිකක් එල්ලගත්ත පළියට, පිළිම ටිකක් එල්ලගත්ත පළියට මගී ප්‍රවාහනය විධිමත්ද? ගැලරිය විචාරශීලී පුරවැසියන් ඕනෑ කර තිබේ. අයිබෝන් පාරේ තොටේ යනකොට පරිස්සමින් යන්න. අපි ගෙදරින් එළියට යනකොට කිව්වේ ටේක් කෙයාර් කියලා. පරිස්සමින් ගිහලා යන්න. හැබැයි මහා මාර්ගය ඇතුලේ සිද්ධ වෙන අනතුරු අපිට අහිමි වෙන ජීවිත දවසින් දවස වැඩි වෙනවා. රජයත් මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදු කරනවා. අපි දැක්කා ටේක් කෙයාර් ජාතික වැඩපිළිවෙල ක්ලීන් ශ්‍රී ලංකාවත් එක්ක අනතුරු අවම කරන්න මහා මාර්ගයේ සුරක්ෂිතතාව ඇති කරන්න රජයක් විදිහට වර්තමාන රජය දැවැන්ත වැඩපිළිවෙලක් අරගෙන යනවා. ඒක ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ රනිල් මේ වෙලාවේ. අපි මේ සාමාන්‍යයෙන් මේ කතා කරන රියදුරාගේ විනය එහෙම නැත්නම් මගියාගේ ආරක්ෂාව ලංකාවේ මදුශංක ලංකාවේ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු දන්නවා 30 වසරක යුද්ධය තමයි අපේ රටේ තිබ්බ දරුණුම ඛේදවාචක. හැබැයි අද වෙනකොට මහා මග මිනිස්සු දෙතුන් දෙනෙක් මැරෙන ලංකාවේ විශාලම ඛේදවාචකයේ බවට මේ රියානතුරු පත් වෙලා තියෙනවා. ජාතික ධනෙන් එහෙම නැත්නම් රජයේ මූල්‍යයෙන් විශාල මුදලක් අද මේ අනතුරු සහ මරණ වෙනුවෙන් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. රටකට විශාල අර්බුදයක් වෙන තත්වයට මේ රියානතුරු සහ රියදුරු විනය කියන සම්බන්ධයෙන් ඒ කාරණාව මුල් වෙලා තියෙනවා කියලා හිතනකොටත් අපේ රට කොතනද තියෙන්නේ කියලා අපිට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. අනතුරු වලට බලපාන හේතු මොනවද? එකක් තමයි අධික වෙහෙසක් මහන්සියක් සහිතව රියදුරා රිය ධාවනය කිරීම. අනිත් පැත්තෙන් නිදිමතේ රිය ධාවනය කිරීම. සමහර වෙලාවට මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා රිය ධාවනය කිරීම. මේ ආදී කරුණු කාරණා ගණනාවක් වෙන්න පුළුවන්. විශාලම කාරණාව, භයානකම කාරණාව තමයි මේ වාහනවල නඩත්තු කටයුතු නිවැරදිව සිදු නොවීම. මුදල් සෙවීම විශේෂයෙන් මහජනතාව ප්‍රවාහනය කරන මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් එහෙම නැත්නම් විනෝද චාරිකා යාම සඳහා නිර්මාණය කරලා තියෙන බස් රථ සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේ වගේ තාක්ෂණික ගැටලු ගණනාවක් අපිට මතකයි ඇල්ලවැල්ලවාය මාරාන්තික රියානුදුරේදී අවසානයේදී කියන කාරණාව තමයි තිරිංග පද්ධති අක්‍රවීමක් තිබුණා. මේ කාරණා පිළිබඳ යම්කිසි සැලකිල්ලක් නැතුව රියදුරා රිය ධාවනය කිරීම සහ මෙහිදී කවුද වැරදි කියන එක නෙවෙයි අපිට කියන්න ඕනේ. මිනිස්සු මැරුණා. ඒ අයගේ අවසන් කටයුතු සියල්ල කළා. ගෙවල් වල මිනිස්සුන්ට ඒ පාඩුව තියෙනවා. සමස්ත සමාජයේ මිනිස්සු කම්පාවටපත් වුණා. දැන් ඒක මිනිස්සුන්ට අමතක වෙලා. හෙටත් මේ විදිහටම රිය අනතුරු සිද්ධ වෙයි. අන්න ඒ අනතුරු වළක්වා ගන්න තමයි ගැලරියේ අපි ඔබට මට රනිල්ට අපි හැමෝටම දැනෙන මේ මාතෘකාව පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරන්න තීරණය කළේ. ඔබ වාහනයක් පදිනවා. අපි දන්නවා මේ වෙලාවේ ආර්ථික අපහසුතාවත් එක්ක රනිල් ටයර් එක මාරු කරගන්න බෑනේ. හරි. අන්න එතනදී තමයි රජයේ පාර්ශවයේ මැදිහත් වෙන්න ඕනේ කියලා අපි යෝජනා කරනවා. මිනිස්සු වාහනයක් ගන්නේ හිතා ගන්න බැරි තරම් මිලකට. අද සාමාන්‍ය වෙළඳ පොලේ අන්තිමටම මිනිස්සෙක් ත්‍රිවිල් එකෙන් එහා පැත්තේ වාහනයක් ගත්තා නම් ගත්තේ මරුටියක් වගේ කාර් එකක්. මේ කාර් එකක් ගන්න පුළුවන් ආර්ථිකයක් නෙවෙයි තියෙන්නේ. මේ මිල ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් ඒ වාහනේ අරගෙන ඒකට අවශ්‍ය කරන නඩත්තු කටයුතු කරන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. ලීස් එක ගෙවන්න බෑ. ලීසින් වාරිකයක් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. මේ ඔක්කොමත් එක්ක තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මිනිස්සු තාක්ෂණික අපහසුතාවල් මේ තියෙන කාර්මික දුර්වලතාවන් පිළිබඳව හොයා බැලීමකින් තොරව තමන්ගේ ගමන යනවා. හැබැයි අවසානයේ ගෙදරින් ගිය මිනිස්සු අපව ගෙදර එන්නේ නැහැ. මේක තමයි ඛේදවාචකය. මදුශංක දැන් මේ කතාව කියනකොටම ලංකාවේ ඇත්තටම දුවන්නේ බස්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ ලොරි බොඩි වලට ලොරි එන්ජින් වල ලොරි චැසි වලට බස් බොඩියක් කියලා දුවනවා කියලා තමයි කතාවට කියන්නේ. හේතුව ලෝකේ මේ වෙනකොට තත්ත්ව සහතිකයෙන් මේන්ටේන් කරලා තියෙන බස්ද ලංකාව ඇතුලේ දුවන්නේ. මගී ප්‍රවාහනය ගැන අපි කතා කරමුකෝ. දුම්රිය ගත්තොත් එහෙම අපේ තියෙන පවර් සෙට් කොච්චර පරණද. එතකොට පොදු මගී ප්‍රවාහනය ශක්තිමත් කරාම තමයි රටක ආර්ථිකය ඉස්සරහට යන්නේ. එහෙම නැත්නම් රටේ ආර්ථික වේගය ගැන ගණනය කරන්නේ රටක කොච්චර දියුණුව තියෙනවද කියලා ගණනය කරන්නේ. අපි ඇත්ත කතා කරොත් එහෙම අද වෙනකොට අපේ රටේ තොරම්බල් එල්ලගෙන දුවන බස් හරිම මේ නොදියුණු උපසංස්කෘතියක් නියෝජනය කරනවා කියලා තමයි මට පේන්න තියෙන්නේ. අපි ඇත්ත කතා කරමුකෝ. මේ ලයිට් ටිකක් ගහගත්ත පළියට තොරම්බල් ටිකක් එල්ලගත්ත පළියට පිළිම ටිකක් එල්ලගත්ත පළියට මගී ප්‍රවාහනය විධිමත්ද කියන එක. එහෙම නැත්නම් මෙට්‍රෝ එකක්ද ටවුන් එක ඇතුලේ දුවන්නේ මෙට්‍රෝ එකක්ද සිටි එක ඇතුලේ දුවන්නේ මෙට්‍රෝ එකක්ද එහෙම නැත්නම් අපිට තාම කේබල් බස් එකක් දුවා ගන්න ගේන්න පුළුවන් වුණාද?
ඒ වගේ දියුණු ප්‍රවාහන සංස්කෘතියක් ගැන අපිට ඇත්තටම කතා කරන්න බැරි වෙලා තියෙනවා. තාම අපි බස් වෝල්ට එක තීන්ත ගාලා හරි උජාරුවෙන් උදම් මන්න රටක් බවට පත් වෙලා තියෙනවා. බස් හෝල්ට එක ඇතුලේ ලෝකය බැලුවා මේ දියුණු තාක්ෂණික මෙවලම් වලින් අනුවන බස් හෝල්ටයක් නිර්මාණය කරන ලෝකෙ දියුණු රටවල් එහෙමයි. දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය වෙන නැත්නම් ටීවී එකක් දාලා ඒ ස්ක්‍රීන් එකට බස් එකේ එන වෙලාව තියෙනවා. ඒ වෙලාවට බස් එකේ එනවා. සෙනග හිටියත් නැතත් මේ බස් එක වෙලාවට පිටත් වෙනවා, වෙලාවට එනවා. මෙහිම තමයි ලෝකේ දියුණු රටවල් වල. හැබැයි අපි කෝච්චියට ඇවිල්ලා අහනවා රනිල් 8යි කාලේ කෝච්චිය කීයටද යන්නේ? කියලා දෙනවා. 8:00 බස් එක තවම ගියේ නැද්ද කියලා අපි අහනවා. හරි. 8:00 බස් එක 8:45 බස් එක තවම ආවේ නැහැනේ. මේක දියුණු රටක ලක්ෂණයක් නෙවෙයි. වෙලාවට වැඩ කරන්න ඕනේ. මොකද මිනිස්සු සමහර වෙලාවට අන්තිම කට්ටේ තමන්ගේ ගමන යන්න බලාගෙන එනවා. අන්න එහෙම මිනිස්සුන්ට ඒ ප්‍රවාහන පහසුකම් නිවැරදි වෙලාවට හම්බුනේ නැත්නම් ඒක ලොකු ඛේදවාචකයක්. සමහර පාරවල් තියෙනවා රනිල් මම තවමත් කල්පනා කරනවා ඒ පාරවල් මීට දශක ගණනාවකට එහා පැත්තේ තිබිච්ච තත්ත්වෙත් එක්ක බලපුවම බස් එකක් යන සාමාන්‍යයෙන් අපි හිතුවොත් එක්තරා නගරයක ඉඳන් ඊළඟ නගරයට යන්න ඒ කාලේ තිබිච්ච පාරවල් එක්ක බලපුවම පැයක් විතර වගේ කාලයක් ගත වෙනවා. එහෙම නැත්නම් පැයකමාරක් දෙකක් වෙනවා. දැන් පාර කාපට් කරලා දැන් පාර හොඳ මට්ටමේ තියෙනවා. විනාඩි 40කින් යන්න පුළුවන් බස් එක තවමත් පැයකමාරක් නැත්නම් දෙකක් යනවා. මේ රටේ මිනිස්සුන්ගේ කාලේනේ. මේ වටිනා මිනිස් පැය ගාන ගණනය කරලා බැලුවොත් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්න පුළුවන් කාලේ. උදාහරණයක් විදිහට ඕන තරම් අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍ය තුල කියනවා අර ඉබ්බෝ දෙන්නෙක් බස් එකක් ඇදගෙන යනවා. ඒ බස් එකේ බෝඩ් එක තියෙනවා. මෙන්න මේ පාරේ බස් එකක් කියලා. ඒ පාරවල් ගැන අපි යෝජනා කරනවා ප්‍රවාහන අමාත්‍යතුමන්ට අනේ පුළුවන් නම් හොයලා බලන්න එමතු. අපි කෙලින්ම අහන්නම්කෝ අඟුලාන කිරිබත්ගොඩ බස් රූට් එක. ඔබ දන්නවනේ. ඒතර කොහොමද ඒක දුවන්නේ? කතාවට කියනවා කඩලගොඩ තුනකුත් ඉවර වෙලා ඕනනම් පස්සේ පිටිපසට හැරිලා මේ ත්‍රිවිල් එකකත් එන්න වෙලා තියෙනවා ඔබට මේ රූට් එකේ කියලා. එතකොට මේ ලංකාව ඇතුලේ පිළිගත්ත සංස්කෘතියක් තියෙනවා බස් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලනයේ හරි කුණු ගොඩක් මඩ ගොඩක් කියලා අපි කතා කරනවානේ මදුශංකර්. ඒ වගේම මම ඔබෙන් අහනවා ලංකාවේ බස් එකකට නැග්ගාම ඔබට විඳින්න වෙන අපහසුතා. ඔබ සමාජ අධ්‍යක්ීමක් ගන්න නෙමෙයි බස් එකට නගින්නේ. උදේට වෙලාවට වැඩට යන්න. වෙලාවට දරුවා පාසලට එක්ක යන්න. එහෙම නැත්නම් ඔබේ අත්‍යවශ්‍ය ගමනක් බිමනක් යන්න. නැග්ග වෙලේ ඉඳන් ඔබට බස් එකේ තියෙන අත්දැකීම මොකද්ද? ඔබ නැග්ග තැනදීම හිංසනයට ලක් වෙනවා. ඔබ කොන්දොස්තර මහත්තයාගෙන් අර කියන පරුස වචන තියෙන කුණුහරුප ටික ඔක්කොම අහලා ඔබට ඉස්සරහට යන්න වෙනවා. ඉස්සරහට යන්න බෑ. ඔබේ කන දෙපැත්තෙන් පොළව යටින් එහෙම නැත්නම් සීට් එක අස්සෙන් බෆල් වල දරා ගන්න බැරි මට්ටමක ඔබ උදේට එන්නේ ලංකාවේ මිනිස්සයා ලංකාවේ පිරිමියා හෝ ගැහැණිය විශාල ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන එන්නේ. හරි. තමන් තියෙන ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න. හැබැයි ඊට එහා ගිය විශාල ഘോഷාකාරී සංගීතයකට ඔබට අහන්න සිද්ධ වෙනවා. හෝන් එකේ ඉඳන් ඩ්‍රයිවර්ගේ කෑ ගැහිල්ල ඉඳන් කොන්දොස්තරගේ කෑ ගැහිල්ල ඉඳන් කොන්දොස්තරගේ පරුස වචන ඉඳන් ඔබ එලින්ම හිංසනයකට ලක් වෙනවා බස් එකට නැග්ග වෙලාවේ ඉඳලා. දැන් මේ ප්‍රවාහන පහසුකම් ටික දියුණු කිරීමේදී ජනතාවට ලැබෙන්න ඕනේ දේවල් මොනවද? මගියාගේ ආරක්ෂාව වෙනුවෙන් අපි මොනවද කරන්නේ? මගේ ආරක්ෂාව වෙනුවෙන් රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් මොනවද කරන්න ඕන කියන යුතුයකම් පිළිබඳව. එහෙම නැත්නම් ආචාර ධර්ම පිළිබඳව ඕන් දැනුවත්. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙනවද? මේව කොතනදීද අධීක්ෂණය වෙන්නේ? මේ ඔක්කොම පැත්තකින් තියන්නකෝ. ඔබට මතක නම් ඉස්සර CTV බස් ටිකට් ගත්තොත් එහෙම නැත්නම් කොන්දොස්තර නිවැරදිව තමන්ගේ රාජකාරිය ඉටු කරාද කියලා බලන්න අපි කියන ඒගොල්ලන්ට ටික් කොපයිනවා. ටික් කොපයිනවා. හරියට. ඔය ටික පැනලා බස් එකේ යන ගමන් මේ බස් එකේ ටිකට්ස් ටික අරන් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. හැබැයි මාර්ගස්ත මංගී ප්‍රවාහන අධිකාරියේ අර ට්‍රැෆික් පොලිස් මහතුරු වගේ නිල් පාට වගේ යුනිෆෝම් එකක් ඇඳගෙන පාරේ බස් එක නතර කරනවා. නතර කරලා විනාඩි 10ක් විතර කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි එක කතා කරනවා ටිකට්ස් ටික ගත්තද කියලා බලන් ඉන්නවා. දැන් ඒ සෙල්ලම් කරන්නේ අපේ කාලයත් එක්කනේ. ඔව්. මම බස් එකේ ටිකට් එකක් ගන්නේ ඒ මහත්තයාට බස් එක නතර කරලා පරීක්ෂා කරන්න නෙවෙයි. මට මගේ ගමනාන්තරය. හැබැයි ඒ මහත්තුරු මෝටර් සයිකලයක් පැදගෙන ඇවිල්ලා හන්දියක හිටපුවම යන්න එකක් නෑ. ඒ මිනිස්සු එක නතර කරගෙන බලනවා. මේ මට වැඩ පිළිවෙලක් යදන්නේ. බස් එක කොහේ හරි ඩිපෝ එක හරි එහෙම නැත්නම් බස් ස්ටෑන්ඩ් එක හරි තමන්ගේ බයිසිකලේ නතර කරලා උදේ පාන්දර බස් එකට නැගිටින්න. ඊළඟ බස් එකට මාරු වෙන්න. ඔය විදියට හවසට ආපහු තමන්ගේ යතුරු පෙදිය නතර කරලා තියෙන දැන්ට ඇවිල්ලා යතුරු පෙදිය ගන්න. එහෙම නැතුව මිනිස්සු රස්තියාදු කරන එකට අපි විරුද්ධයි. සමහර වෙලාවල් තියෙනවා රනිල් අපි ඉන්නේ සම්මුඛ පරීක්ෂණයකට යනවා. එහෙම නැත්නම් රාජකාරී කටයුත්තකට. 8:00ට ඇඟිල්ල තියන්න ඕනේ. මේ වෙලාව හිතන්නකෝ අධික තදබදයක් තියෙන වෙලාවේ විනාඩි 10ක් විතර බස් එක නතර කරගෙන මේ පරීක්ෂා කිරීම කරනකොට එහා පැත්තේ රතු ඉර වැදිලි කරයි. ෆින්ගර්ප්‍රින්ට් එක මිනිසුන්ට තියාගන්න බෑ. මේ වගේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සහ මිනිසුන්ගේ වගකීම් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි යෝජනා කරනවා. මේකට අපිත් එක්ක තරහ වෙන්න එපා. මේ කියන්නේ මොකක්ද කියන එකේ අර හඳ පෙන්නනකොට ඇඟිල්ල බලන්න එපා.
හරි දැන් මේක එක දවසකින් කතා කරලා ඉවර කරන්න බෑ. මේක හරි දිග සාකච්ඡාවක්. ඔබේ කමෙන්ට් එකත් එක්ක ගැලරියට ඔබේ කමෙන්ට් එක දෙන්න. අපි මේක ඉස්සරහට අරගෙන යන්න. අපි අවසන් කරනකොට මෙහෙම කියන්න. ඔබ බස් එකට නගිනකොට උදේට ඩ්‍රයිවර් වටපිට බලන්නේ නැතුව කිසි සද්දක් බද්දක් නැතුව කෙලින් බලාගෙන බස් එකේ ලෝන. ඔබ හිතනවාද ඒ ඩ්‍රයිවර් හරි විනය සහිත ඩ්‍රයිවර් කෙනෙක් කියලා? ඔහු බස් එක නිකන් රිමෝට් කන්ට්‍රෝල් එකකින් දුවනවා වගේ ඉස්සරහට ඇදිලා යනවා ගමනාන්තය දක්වා. සමහරලාට ඒ ඩ්‍රයිවර් දුරගමන් සේවා බස් රථයක් නම් චුට්ටක් නතර කරලා රියදුරු ලයිසන් එක තිබ්බා හෝ නැතා රෑ කාලෙක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිස්සු පොලිසිය ගැවසෙන්නේ නැති තැනක වෙන්න පුළුවන්. රියදුරු සහායක බස් එක අරගෙන කිලෝමීටර් ගාණක් දුවනවා. මේ ඔබේ අත්දැකීම්. අපි මේ කියන්නේ අංගල කොලේ වහලා නෙවෙයි. මේ අත්දැකීම මේ පෞද්ගලිකව මට තියෙන එක්තරා වෙලාවක මම යනවා මරදන් ගඩවල හරහා මිහින්තලයට යන මේ බස් එකේ මගේම සහෝදරියත් එක්ක බස් එක අනුරාධපුරය පැත්තට යනකොට මගදී ඩ්‍රයිවර් මහත්තයා බස් එකෙන් බැහැලා අර ගියර් බොක්ස් එක උඩ පොට්ටයක් දාලා නිදා ගන්න. මෙච්චර වෙලාවක් ටිකට් කඩකට හිටපු කොන්දොස්තර මහත්තයා බස් එකේ ඉඳ ගන්නවා. සමහර විට රියදුරු බලපත්‍රයක් ඇති. හැබැයි මම දන්නේ ඔහු කොන්දොස්තර කියලා. මගේ හිතේ කිසිම විශ්වාසයක් නැහැ. වාහනය ඉස්සල්ලාම ඩ්‍රයිවර් අතර ගත්තම මිනිසුන්ට බයක් හිතෙන්න බෑ. මේ මහරෑ. ඊට පස්සේ වංගුවල ගන්නවා ගැනිල්ලක් රනිල්. කොයි පැත්තට බස් එක පෙරලේද කියලා හිතා ගන්න බෑ. අර හෝන් එක උඩ නැගලා හරි පපරම් ගාලා අහන් ඉන්න බැරි තරමේ සද්දෙට සාමාන්‍යයෙන් රියදුරෙක් විදියට මං කියන්නේ බස් වත රියදුරෙක් වෙන්න ඕනේ නැහැ. ඔබ පෞද්ගලිකව මොටර් සයිකලයක් පදින කෙනෙක් කියන්නකෝ. අනේ ඔය හෝන් එක තියෙන දකින හන්දි ගානේ ගහ යන්න නෙමෙයි. හෝන් එක උඩ නැගලා යන්න නෙමෙයි. සමහර වෙලාවට අපිට හිතෙනවා රනිල් මේ ඇක්සලරේටර් එකට හෝන් එක හයි කරලා දෙන්න. හරි. පාගන වේගෙට මේක වදිනවා. අනිත් පැත්තෙන් ලංකාවේ රියදුරු මහතුරු ඉදාගෙන හෝන් එක ගහනකොට පාර බලල් වෙනවා. ලංකාවේ මේ වෙනකොට අඳුරගෙන තියෙන විදිහට අයිස්, ගංජා, හෙරොයින් විවිධ මත්ද්‍රව්‍ය ටැබාවයෝ කියන විවිධ නම් වලින් තියෙන මත්ද්‍රව්‍ය ගණනාවක් මේ කියන රියදුරන් පාවිච්චි කරලා හරි ඔබට පේන්නේ හරි අවධානයෙන් හරි විමසිල්ලෙන් මෙහෙම යනවා. හැප්පුණත් ඔහු එහෙමම තමයි. ඒ කියන්නේ මේ රට ඛේද වාචකයකට ලක් වෙලා එකපාරක් මාසෙකට සැරයක් 50 60ක් වෘත්තක් පිටින් ප්‍රපාතයකට ඇදගෙන යන්න. එහෙම නැත්නම් එතනම මරු දකින්න සයිස් එකට ලංකාවේ රියදුරු සංස්කෘතිය බල්ලට ගිහිල්ලා කියලා තමයි අපිට අවසාන වශයෙන් මේ වැඩසටහනේ මුල් කතාංගයේදී කියන්න තියෙන්නේ. අනිත් කාරණාව තමයි ඔබ බස් එකේදී දැක්කොතින් මේ කියන අපරීක්ෂාකාරී රියදාවන. එහෙම නැත්නම් කොන්දොස්තර මහත්තයාගේ පරුස වචන. සමහර වෙලාවට බස් එක මොකද පරක්කු මල්ලි දැන් නවත්තගෙන මෙතන ගොඩක් වෙලා ලෝඩ් කර ඉන්න ඕනේ යමුනේද කියද්දී තමුසෙට ඕන්නම් බයිනෝ සල්ලි දෙන්නම් කියලා වගේ කතන්දර කියනවා. එහෙම කියන්න බෑ. තමුසෙට ඕන්නම් සල්ලි දෙන්න නෙමෙයි තමුසෙට මේ රූට් පර්මිට් එක දීලා තියෙන්නේ. ඒ කතාව ඔයාට අනිත් පැත්තට කියන්න පුළුවන්. ඒකට විරුද්ධ වෙන්න. එක මිනිහෙක් නැගිටිනකොට ඒ මිනිහයව තරි කරලා අපි හැමදාම යන මේ බස් එක මේ කොන්දොස්තර මල්ලි අපේ ගේ ගාමින් මාව බස්සනවා. ඒ නිසා මිනිහා මගේ යාළුවෙක් කියන තැන ඉඳලා අර මිනිහයව අසරණ කළොත් මේක අර ඡන්දේ දීලා සිස්ටම් එක වෙනස් කරන්න බෑ. මොකද බස්වල කොන්දොස්තර වැඩි රියදුරු වැඩි කරන ජනාධිපතිතුමා නෙමෙයි. අපි සිස්ටම් එක චේන්ජ් කරන්න කියලා එතුමාට ඡන්ද දුන්නා කියලා මේ ප්‍රශ්නට විසඳුමක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ජනතාව විදියට සමාජයේ අසාධාරණයක් වෙන තැන ඔබට අගතියක් වෙන තැන බය නැතුව කතා කරන්න. කවුරු හරි කෙනෙක් කතා කරනකොට ඔහු කියන්නේ හරි දෙයක් නෑ. ඔහු පෙන්වා දෙන්නේ වරදක් නෑ. ඒකට ගරු කරලා ඔහුට සහයෝගය දෙන්න. අඩුම තරමේ මට මේ අහගෙන ලෙඩ දාගන්න බෑ කියලා හිතෙනවා නම් අනිත් පැත්තටත් කතා නොකර පාඩුවේ. ලංකාවේ තියෙන ඛේදවාචකය තමයි අවසාන වශයෙන් කියන්නේ 1955 කියන නම්බරයක් හඳුන්වලා දුන්නා. මේ වැය වෙන අකටයුතුකම් අක්‍රමිකතා කියන්න කියලා. හැබැයි ඒ නම්බරෙත් ආන්සර් වෙනවද? ඒකට දාපු පැමිණිල්ලට ඔබට සාධාරණයක් ඉටු වෙලා තියෙනවද? මේ ඔබ ඔබෙන් අහන්න ඕන ප්‍රශ්න. අවසාන වශයෙන් මේ ඔබට මතකයි කාන්තා හිංසනයේ බස් රථ ඇතුලේ වෙනවද කියලා වළක්වන සිවිල් ඇඳුමින් සැරසෙන පොලිස් නිලධාරීන් බස් රථ ඇතුලේ. මේවා මාධ්‍ය සංදර්ශන විතරයි නේද කියලා කාලෙන් කාලට ඇහෙන පුවත් විතරයි නේද කියලා අපිට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. මිනිහෙක් නැග්ගාම ඔහුට බල්ලට වගේ වෙලා සමහර විට පයින් පයින් ගහලා බස් එකේ බිමට දාන අවස්ථා තියෙනවා. මේක මාෆියාවක්. බස් රථ හිමිකරුවෝ කෑ ගහනවා අපෙන් කප්පම් ගන්නවා කියලා. මේක එකම මාෆියා ජාලයක් බවට පත් වෙලා තියෙන අද වෙනකොට අඩු ගානේ බස් රථ මගියගේ අයිතිවාසිකම් අවම මූලික අයිතිවාසිකම් ටිකවත් රකින්න පුළුවන් සංස්කෘතියක් හදන්නයි අපි අද දවසේ මේ කතාව කරන්න හිතුවේ. ගැලරියේ ඉන්න ඔබ තමයි මේ අත්දැකීමට මුහුණ දෙන්නේ. මොකද ජනාධිපතිවරයාගෙන් ඉඳලා අඩුම තරමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වෙනකන්වත් විශ්වාස කරන අපිට පුරුදු දේශපාලනය ඇතුලේ
සාමාන්‍යයෙන් මහජන මගේ ප්‍රවාහනේ පාවිච්චි කරන්නේ නැහැ. මේ වර්තමාන ආණ්ඩුව වෙනම ගොඩක් අය අපි දැක්කා මේ සමහර මන්ත්‍රීවරු එක අපි අගය කරන්නත් ඕනේ පාර්ලිමේන්තුවටත් බස් එක කියනවා. මම හිටියා දැන් එනවද දන්නේ නැහැ. ඒ මුල් කාලේ එහෙම ආවා. අපි දන්න සමහර හිතවත් අය අපේ වාහන වලට අපි ගිහින් පාර්ලිමේන්තුව ළඟට දැම්මනේ. අපේ යාළු ඒගොල්ලන් බස් එකේ එනවා හයිවේ එකෙන් ඇවිල්ලා බැස්සම කවුරු හරි හිතවතෙක් තමයි පාර්ලිමේන්තුව ළඟට යන්නේ. එහෙම එකක් තිබුණා. එතකොට එතුමන්ලට මම විශ්වාස කරනවා මේ කියන අත්දැකීම තියෙනවා. ඒ නිසා මේවා සම්බන්ධයෙන් නීති ටිකක් අපි යාවත් කාලීන කරමු. මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් හොයා බැලීම් කරමු. ඔය මාර්ගස්ත මගේ ප්‍රවාහන අධිකාරියේ මහත්තුරු ටික අර පාරේ විතරක් ඉන්නේ නැතුව බස් එකට යුනිෆෝම් එක නැතුව හරි නැගලා පොඩ්ඩක් බලන්න මේ මිනිස්සු ඇත්තටම මේ වැඩේ කරනවාද කියලා. මගක දැන් මේ ගැලරියේ පළවෙනි වැඩසටහනේ මේ සම්බන්ධයෙන් කතා කරන්නේ. මේක ඉස්සරහට දුවන්නේ ඔබ කැමති නම් විතරයි. ඔබේ කමෙන්ට් එක ඔබේ ෂෙයාර් එකත් එක්ක තමයි ඉස්සරහට මේ කතාවේ කොච්චර දිගක් දුරක් අපි ඇවිදගෙන යනවද කියලා තීරණය කරන්නේ. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔබට වෙච්ච අක්‍රමිකතා කෙලින්ම කමෙන්ට් කරන්න. මේ ගැන අපි අපේ දෙවෙනි වැඩසටහනේ කෙලින්ම කතා කරනවා. තරාතිරම කවුරු වුණත් මොන ලෝකයක් වුණත් අපිට අදාළ නැහැ. අපි ජනතාව පැත්තේ හිටගෙන ජනතාවගේ පැත්තෙන් ඉඳලා අපි කතා කරනකොට අපිට ඕනේ මේක ඔප්පු කරන්න පුළුවන් සනාථ කරන්න පුළුවන් කාරණා. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මොකද්ද බස් රූට් එක? දාන්න කමෙන්ට් එකක්. මෙන්න මේ පාරේ මෙන්න මේ විදිහට අපි අසාධාරණයට ලක් වෙනවා. සමහර ඒවා තියෙනවා බස් එක එනවා රනිල් රෑට. ඔය අතුරුගිරිය පැත්තේ අපිට මෙහෙම කම්ප්ලේන් එකක් හම්බුණා. බස් එක රෑට එනවා. හැබැයි මගදී බස් එකේ සෙනග ටිකක් අඩු වුණොත් එහෙම ටිකට්ස් ගත්ත 4-5 දෙනෙක් නම් ඉන්නේ. ඒගොල්ලන්ට කියනවා මෙතනින් එහාට බස් එක යන්න බැහැලා යන්න කියලා. එහෙම කරන්න බෑ. එහෙම කරන්න නීතියක් නැහැ. එහෙම අක්‍රමිකතාවල් වලට අපහසුතාවල් වලට පත් වෙලා ඇති ඔබ විඳපු අත්දැකීම යටින් කමෙන්ට් එකක් දාන්න අපිට ඒ සම්බන්ධයෙන් වැඩිදුර ගැලවියේ ඉදිරියට කතා කරන්න පුළුවන්. මදුෂංග අපි ඉස්සරහට කතා කරමු මේ ළඟදී නීතිය හැමෝටම සමානයි කියලා තීරණය වෙන හැඟෙන ඉතා වැදගත් නඩුවක් ඉස්සරහට ගෙනියන අධිකරණයේ තීන්දුව කරා. ඒ තමයි ලංකාවේ පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන්. පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් මිනිසුන්ට සිද්ධ වෙන අසාධාරණකම් ගැන අධිකරණයේ තාම පැහැදිලි තීන්දුවක් දුන්නා. තරාතිරමක් නැහැ. කොච්චර සල්ලි තිබ්බද ලංකාවේ පළවෙනි කෝටිපතියද ඒව වැඩක් නැහැ. මේ නඩුව මිනිස්සුන්ට අසාධාරණයක් සිද්ධ වෙලා නම් රෝගීන් ගසා කාලා නම් ඒ වෙනුවෙන් ඉස්සරහට ගෙනියන්න ඕන. අපි මේ වගේ මාතෘකා අරගෙන ඉස්සරහටත් ගැලරියේ මහජනතාව වෙනුවෙන් සෙග්මන්ට් එකක් අනිවාර්යෙන් විවෘත කරනවා. හැබැයි ඒක දුවන්නේ ඔබගේ අවංක කමෙන්ට් එක මත. අපිට ඔබෙන් කිසිම ප්‍රතිලාභයක් ඕනේ නැහැ. හැබැයි අවශ්‍ය ඔබේ පැහැදිලි කමෙන්ට් එක. ඔබේ අදහස ඔබේ යෝජනාව තමයි ඉදිරියට ගැලරියේ පුංචි මිනිසුන්ගේ කතාවට හැදෙන ඊට. මොකද ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය තුලේ ඇමතිවරු වෙයි, විපක්ෂයේ මන්ත්‍රීවරු වෙයි, ඒ අය ඇවිල්ලා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරයි, රැට ගැලරියේ චුන් වෙයි. පවවදා උදේට ආයෙත් බස් එකක් හැප්පෙයි. ඕක තමයි මෙච්චර කාලයක් සිද්ධ වුණේ. අපි ජනතාව විදිහට පෙළ ගැහෙමු. සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. මේක මහින්ද ජනාධිපතිතුමාද, රනිල් ජනාධිපතිතුමාද, මෛත්‍රී ජනාධිපතිතුමාද, අනුර ජනාධිපතිතුමාද නෙවෙයි. මේ අපේ රට. ඔබ මම ජීවත් වෙනවා අපි ඉපදිච්ච රට. මේක ඇතුලේ අනතුරු අවම කරගන්න අපි අපේ කොටස අවම වශයෙන්වත් කරන්න ඕනේ. හරි. අපි කමෙන්ට් එකක් දාලා මගේ වාහනේ මම පදිනකොට මම පිස්සෙක් වගේ වාහනේ පදිනවා නම් තමයි තවුලක් වෙනවා. මුලින් අපි හැදෙමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ සමස්ත සමාජයේම මේ සිස්ටම් එක වෙනස් කරන්න. ඔබේ අදහස් අපිට යටින් ලියාගෙන යන්න බොහොම ස්තුතියි. අපි මේ වගේ මාතෘකාවක යලි කතා කරන්න බලාපොරොත්තු වෙන අතර සමාප්ත සටහන එකතු වෙනවා. ඔබට ජයග්‍රාහී සුබ දවසක්. ගැලරිය විචාරශීලී පුරවැසියන් ඕනෑ කර තිබේ.